හරි. ආයිබෝවන්. එතකොට අද අපි MCQ 2000 වැඩපිළිවෙලේ 28 වෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එතකොට මේ වීඩියෝ එක බලනකොට 28 වෙනි ප්‍රශ්න පත්‍රය කරලා තමයි බලන්න ඕනේ. හරිද? අයිම නැතුව බලන්න එපා, තීරමක් නැන්නේ. හරි. එහෙනම් අපි සාකච්ඡාව පටන් ගමු පුතේ. හරි. පළවෙනි ප්‍රශ්නේ බලමු. හරි. බලන්න, පරිවාරක ද්‍රව්‍ය වල පෘෂ්ඨය මත ගලා නොයන විද්‍යුත් ආරෝපණ. පරිවාරක පෘෂ්ඨය මත ගලා නොයන ආරෝපණ වලට අපි කියන්නේ මොකද්ද? ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණය කියලානේ. 8 පන්තියේ වුණා. හරිද? ඊට පස්සේ ප්ලාස්ටික් පනාවක් වියලි කෙස්වල පිරිමැදීමෙන් හටගන්නා ආරෝපණය වනුයේ පනාව ඍණාරෝපිත වෙනවා, හිස කෙස් ධන ආරෝපිත වෙනවා. හරිද? හරි. සජාතීය ආරෝපණ හා විජාතීය ආරෝපණ අතර සම්බන්ධතාවය. සජාතීය ආරෝපණ දෙකක් කර තිබ්බොත් විකර්ෂණය වෙනවා. විජාතීය ආරෝපණ දෙකක් තිබ්බොත් ධනයි ඍණයි තිබ්බොත් මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවා. දැන් හිතන්න ඉස්කෝලේ කෙල්ලොයි කොල්ලොයි විකර්ෂණය වෙනවද? හරිද? ආකර්ෂණය වෙන්නේ. හැබැයි කෙල්ලොයි විකර්ෂණය වෙනවා. මාස දෙකයි ඉන්නේ. හරිද? ඔය වගේ සීන් එකක් නේ. එතකොට උත්තරය අංක 3 කියලා ගන්න පුළුවන්, විකර්ෂණය සහ ආකර්ෂණය. ඊට පස්සේ 4, පුෂ්ඨයක් මත රැඳුණු ආරෝපණ සන්නායකයක් තුලින් ගලා යනවලු. හරිද? පුෂ්ඨයක් මත රැඳුණු ආරෝපණ සන්නායකයක් තුලින් ගලා යනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ නැත්තේ? ආරෝපණ සන්නායකයක් තුලින් ගලා යනකොට මොකද වෙන්නේ? ධාරාවක් ඇති වෙනවනේ. එහෙනම් උත්තරයක් තියෙන්නේ මොකද්ද? ආරෝපණ ගලා යයි නම් විද්‍යුත් ධාරාවක් ඇති වේ කියලා. උත්තරය අංක 2. හරි. ඊළඟට 5, පොලිස්ටරීන් පතුර ආරෝපණය කරගත හැක්කේ. බලන්න, පොලිස්ටරීන් පතුර ආරෝපණය කරලා ලෝම දෙකකින් පිරිමදින්න පුළුවන්. ඔව්, හරි, අවුලක් නැහැ. පිරිසුදු ලෝම දෙකකින් පිරිමදින්න පුළුවන්. ඔව්. පොලිතින් කොලයකින් පිරිමදින්න පුළුවන්. සියලුම ආකාරයෙන් පිරිමද ගන්න පුළුවන් නේද? සියලුම ආකාරයට අපිට කරාට පස්සේ ආරෝපණය කරගන්න පුළුවන්. හරි. නියෝන් පහන දැල්වීම සිදු වෙනුවේ මොකද වෙන්නේ? කොහොමද නියෝන් පහන දැල්වෙන්නේ? එකතු වී ඇති ආරෝපණ නියෝන් පහන තුල විසර්ජනය වීමෙන්. හරිද? එකතු වී ඇති ආරෝපණ නියෝන් පහනෙන් පාවිච්චි වෙලා තමයි නියෝන් පහන දැල්වීම සිද්ධ වෙන්නේ. හරිද? 7, යම් වස්තුවක් පිරිමදින විට එම වස්තුවෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වූ වෙන. දැන් හිතන්න, කිසියම් ඉස්කෝලේ ධනයි ඍණයි ඉන්නවා කියලා. දැන් ඉස්කෝලේ කෙල්ලොයි කොල්ලොයි සමානව ඉන්නවා. කාටවත් කියන්න පුළුවන්ද පුතේ මේක කොල්ලෝ වැඩිපුර ඉන්න ඉස්කෝලයක්? කාටවත් කියන්න පුළුවන්ද මේක කෙල්ලෝ වැඩිපුර ඉන්න ඉස්කෝලයක් කියලා? හරිද? එතකොට එහෙම කියන්න බෑනේ. හරිද? දැන් හිතන්න, දැන් ඕකෙන් ඍණ කට්ටිය අයින් වුණා කියලා. හරිද? ඍණ කට්ටිය අයින් වුණා කියලා දැන් හිතන්න. ඍණ ටිකක් අඩු වුණා කියලා හිතන්න. දැන් කාටට කියන්න පුළුවන් නේද මෙතන ධන කට්ටිය වැඩි කියලා? හරිද? ඉලෙක්ට්‍රෝනත් ඍණයි නම් ආරෝපණය ඒ ටිකක් අඩු වෙනවා නම් මොකද වෙන්නේ දැන්? ධන කට්ටිය වැඩි වෙන්නේ. අන්න ධන ආරෝපණයක් ලැබේ. වස්තුව ධන ලෙස ආරෝපණය වේ. උත්තරය අංක 2 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ 8 බලන්න, පිරිමදින විට ඉලෙක්ට්‍රෝන ලබාගත් වස්තුව මත ඇති වෙනුයේ. හරිද? පිරිමදින විට ඉලෙක්ට්‍රෝන ලබාගත් වස්තුව. දැන් ඉලෙක්ට්‍රෝන ගණ අරගෙන ඍණ කට්ටිය දැන් ඇවිල්ලා වැඩිපුරනේ. එතකොට දැන් හිතන්න ඉස්කෝලේ කෙල්ලොයි කොල්ලොයි ඉන්නවා නම් කෙල්ලෝ වැඩිපුර આવොත් එහෙම කෙල්ලෝ වැඩිපුර ඉන්න ඉස්කෝලයක් කියලා කියන්න පුළුවන්. දැන් මෙතන මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන අරගෙන ඍණ කට්ටිය අරගෙන නම් මොකද වෙන්නේ? මෙයාලගේ ආරෝපණය ඍණ ලෙස ආරෝපණය වෙනවා. එතකොට මොකද? ඍණ ආරෝපණය වැඩි වෙයි. උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. හරි. ලෝහමය ද්‍රව්‍ය තුලින් විද්‍යුත් ධාරා ගලා යන්නේ කොහොමද? ලෝහයක නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතින නිසා. දැන් නිදහස් ඉලෙක්ට්‍රෝන තිබුණ නැත්නම් විද්‍යුත් ධාරාවක් ඇයිද? නෑ. නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ පුතේ විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න. උත්තරය අංක 2. ලෝහයක ද්‍රව්‍යයක නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන විට
සන්නායකතාව පිළිබඳ කුමක් කරන්න පුළුවන්ද කියලා අහනවා. සන්නායකතාව මොකද වෙන්නේ? වැඩි වෙන්නේ. දැන් හිතන්න නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියෙනවනම් අන්න සන්නායකතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඉතින්නේ හොඳට විද්‍යුත් ධාරාව ගමන් කරනවා. හරිද? ඒක සන්නායකතාවය වැඩි වෙන්නේ. විදුලි කෝෂයක් මගින් සිදු කරනුයේ මොන ප්‍රතික්‍රියාවක්ද? රසායනික ප්‍රතික්‍රියාවක්. ඔන්න රසායනික ප්‍රතික්‍රියාවකින් ඉලෙක්ට්‍රෝන නිපදවීමක් කියලා කියන්න පුළුවන් හොඳටම. නේ? උත්තරේ 3 කියලා ගන්න පුළුවන්. හරි. වියලි කෝෂයක ධනාග්‍රය හා ඍණාග්‍රය අතරට සන්නායකය සම්බන්ධ කරාම දැන් ඕම හිත තියෙන වියලි කෝෂයක් බේන් ධන බේන් ඍණ. ඊට පස්සේ ඕන් සන්නායකය සම්බන්ධ කරා. හරිද? මොකද වෙන්නේ? ඍණ ඉඳන් ධන අග්‍රය දෙසට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් සිදු වෙනවා. හැබැයි සම්මත ධාරාව යන්නේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට. ඉලෙක්ට්‍රෝන ධාරාව යන්නේ ඍණ අග්‍රයේ සිට ධන අග්‍රයට. වියලි කෝෂයක බලන්න මෙහෙම සම්බන්ධ කරාම මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ධාරාවක් ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට ගලයි වැරදි. ප්‍රෝටෝන ධාරාවක් ඍණ අග්‍රයේ විතර ගමන් කරා ඒකත් වැරදි. ඉලෙක්ට්‍රෝන ධාරාවක් ධන අග්‍රයේ දෙසට ගමන් කරයි කියන තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන්. බල්බේ දැල්වෙන්නේ කොහොමද කියලා අහනවා. බලමු. සම්මත ධාරාව ගලා යන්නේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට. ඔව් ඒක හරි. ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට සම්මත ධාරාව ගමන් කරන්නේ. හරි. ඊළඟට ඉලෙක්ට්‍රෝන ධාරාව ගලා යන්නේ ධන අග්‍රයේ සිට නෑනේ ඉලෙක්ට්‍රෝන ඍණ අග්‍රයේ සිට. ඍණ වෙලා තියෙන්නේ යාගේ ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියෙන ඉඳන්. හරිද? සම්මත ධාරාව ගලා යන්නේ ඍණ අග්‍රයේ එකක් වැරදිනේ. බල්බේ දැල්වෙන්නේ ප්‍රෝටෝන වැරදි. උත්තරේ අංක 1 කියලා ගන්න පුළුවන්. හරි. විද්‍යුත් ධාරාව මැනීමට යොදා ගන්න උපකරණීය වනුයේ ඇමීටරය. හරිද? ඇමීටරය තමයි විද්‍යුත් ධාරාව මැනීමට යොදා ගන්න උපකරණය. ඇමීටරය සාමාන්‍යයෙන් කොහොමද සම්බන්ධ කරන්නේ පුතේ පරිපථයකට? සමාන්තරගතව ශ්‍රේණිගතවද? ශ්‍රේණිගතව. වෝල්ට් මීටර යන්න සමාන්තරගතව. හරිද? දැන් අහනවා පරිපථයක ධාරාව මැනීම සඳහා නිවැරදි ආකාරය බලන්න. පළවෙනි එකේ වෝල්ට් මීටර සම්බන්ධ කරලා තියෙන ඇමීටරයක් සම්බන්ධ කරලත් නැහැ. වැරදි. දෙවෙනි එකේ බලන්න ඇමීටරයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා හරි කියලා ගහන්න පුළුවන් උත්තරේ. හැබැයි හරිද? නෑ අග්‍ර මාරු කරලා හයි කරලා තියෙන්නේ. තුන්වෙනි උත්තරේ ඇමීටර සම්බන්ධ කරලා තියෙන්නේ සමාන්තරගතව. ඒක කොහොමද වැරදි? 4 තමයි උත්තරේ බලන්න අග්‍රත් හරි ශ්‍රේණිගතව තමයි නම් කරලා තියෙන්නේ. හරි. විභවාන්තරයේ මැනීම සඳහා යොදා ගන්නා සම්මත ඒකකය වෝල්ට්. විභවාන්තරයක් සම්බන්ධ කරන්නේ කොහොමද? විභවාන්තරය සම්බන්ධ කරන්නේ කොහොමද? සමාන්තරගතවනේ. හරි. එතකොට පළවෙනි එකේ සමාන්තරගතව සම්බන්ධ කරලා තිනවා අග්‍ර හරිද? අග්‍ර වැරදි. ඒවත් බලන්න ඕනේ. දෙවෙනි එක හරිනේ අග්‍රත් හරියට සම්බන්ධ කරලා හොඳට වැඩේ කරලා තියෙනවානේ. හරි. ඊට පස්සේ බලන්න 19 කෝෂයක ඇති විභවාන්තරයේ හෙවත් වෝල්ටීයතාව විස්තර කළ හැකි වන්නේ විභවාන්තරයේ හෙවත් වෝල්ටීයතාව බලන්න ඉලෙක්ට්‍රෝන පීඩන විභවය ලෙස හඳුන්වන්නු නැහැ. ඉලෙක්ට්‍රෝන පළවා හැරීමේ බලය එහෙමනම් තව ටිකක් ගත්තොත් එහෙම 3ක් ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන පීඩන විභවය ලෙස හඳුන්වන්න පුළුවන් නේ. ඒතකොට උත්තරේ 4 කියලා ගන්න පුළුවන්. මේකෙදි උත්තරේ 4 කියලා ගන්න පුළුවන් නේ. උත්තරේ 4 කියලා ගන්න පුළුවන්. ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන ඵලයා හැරීමේ බලයට අපි කියනවා තව එහෙම නැත්තම් ඉලෙක්ට්‍රෝන ඵලවා හැරීමේ බලයට කියලා කියනවා. ඉලෙක්ට්‍රෝන පීඩන විභවය ලෙස කියලාත් කියනවානේ. ඊට සියල්ලම කියලා ගන්න. හරි. බලන්න 20 බාහිර පරිපථයකට ඉලෙක්ට්‍රෝන පළවා හරින බලය හැඳින්විය හැකි වනුයේ විද්‍යුත් ගාමක බලය ලෙස. හරිද? බාහිර පරිපථයක ඉලෙක්ට්‍රෝන පළවා හැරීමේ බලයට අපි විශේෂ නමක් කියනවා විද්‍යුත් ගාමක බලය කියලා. හරිද? හරි. මේකේ වැඩිද මේක සාකච්ඡා කරා? හරිද? සාමාන්‍යයෙන් 10 වගේ හින්දා දැන් ඔයාලා මේ අවුරුදු විභාගෙ ලියනවනේ.
10යි වහින්දා ටිකක් සාමාන්‍ය වේගෙන් තමයි සාකච්ඡා කරන්නේ. ඒකින්ද හොඳට සාමාන්‍ය පොත බලන්න. හරිද? ටියුට් තියෙනවා නම් ටියුට් බලන්න, පොත තියෙනවා නම් පොත බලන්න. හරිද? දැන් පාඩම් කරන් ඉඳ වෙනවා. පාඩම් 35ක් තියෙනවා සාමාන්‍ය විභාගෙටනේ. ඒකින්ද හරි. එහෙනම් අපි මේ කතාව නවත්තමු. හෙට MCQ 29න් හම්බ වෙමු. එහෙනම් ජය වේවා. හොඳින් ඇක්ටිව් කරන්න.